ඔන්න ඉතින් අද මම ෆෘට් කේක් එකක් හදන්න තමයි යන්නේ. ඉතින් මේ කේක් එකේ තියෙන විශේෂත්වය තමයි මේක අපි හදන්නේ 2025 අවුරුද්දේ 2026 වෙනුවෙන්. ඉතින් තව විශේෂත්වයක් තියෙනවා. මේක oven එකක් නැති කෙනෙක්ට උනත් හදාගන්න පුළුවන්. මොකද මම මේක හදන්නේ අද ලිපේ. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඒ වගේම මේකට අපිට ඕන කරනවා බටර් ග්‍රෑම් 200ක්. ඒ වගේම පිටි පාන් පිටි හලාගත්තු පාන් පිටි ග්‍රෑම් 200ක්. ඒ වගේම බේකින් ට්‍රේ එකක්. ඒ වගේම වැනිලා. ඒ වගේම මම මෙතන අරන් තියෙනවා බිත්තර 3ක්. ඒ වගේම අරන් තියෙනවා සීනි ග්‍රෑම් 200ක්. ඒ වගේම මම අරන් තියෙනවා මෙතන ෆෘට් පීසස් ග්‍රෑම් 100ක්. ඒ වගේම බේකින් පවුඩර් අරන් තියෙනවා. ඉතින් මම බේකින් පවුඩර් සහ වැනිලා වලින් එකතු කරන ප්‍රමාණය මම ඔයාලට දාදි කියන්නම්. ඉස්සෙල්ලාම අපි කරන්නේ බටර් ටික හොඳටම සොෆ්ට් වෙනකම් බීට් කරගන්න එක. ඉතින් අපි මේක විනාඩි 2ක් 3ක් විතර බීට් කරගන්නවා. දැන් අපි මේක විනාඩි 2ක් 3ක් විතර බීට් කරගෙන තියෙන්නේ. අපි ඒකට සීනි ටික ටික එකතු කරගන්නවා. ඒ වගේම ටික ටික එකතු කරන ගමන් මේක බීට් කරගන්න ඕනේ. මම දැන් මේකට අන්තිම සීනි ටිකත් එකතු කරගෙන තියෙන්නේ. අපි මේක හොඳටම සීනි ටික දිය වෙනකම්ම හොඳට බීට් කරගන්න ඕනේ. වාදනයකට දාලා තමයි දාන්න ඕනේ. මොකද බිත්තරේ නරක වෙලා තිබුණොත් එහෙම කේක් එක ගන්න බැරි වෙනවා. ඒ නිසා බිත්තරේ කඩලා ඉස්සෙල්ලාම වෙනම වාදනයකට දාලා ඊට පස්සේ අර අපි හදාගත්තු බටර් සීනි මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ. මම බිත්තර තුනම එකපාර එකතු කරගන්නවා. මේ විදිහට කඩලා වෙනම වාදනයකට දාලා ඊට පස්සේ එකතු කරගන්නවා. විනාඩි 2-3ක් විතර හොඳට බීට් කරගන්න ඕනේ. මේ විදිහට එන විදිහට අපි හොඳට මේක බීට් කරගන්න ඕනේ. බීට් කරගත්තට පස්සේ අපි පාන් පිටියකට බේකින් පවුඩර් එකතු කරනවා. තේ හැඳි එකක් වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ එකතු කරලා බිත්තර සහ බටර් මිශ්‍රණයට අපි එකතු කරගන්නවා වැනිලා තේ හැන්දක් වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ මේක ආපහු හොඳට අපි බීට් කරගන්න ඕනේ. අපි ඒකට පාන් පිටි ටික එකතු කරගන්නවා. මේ විදිහට ටික ටික එකතු කරලා මේ වගේ විස්ක් එකක් අරගෙන මේ වගේ හොඳට මේක එක පැත්තකට කලවම් කරන්න ඕන. එකපාරටම බීට් කරන්න යන්න එපා. මෙහෙම ටිකක් වෙලා කලවම් කරලා ඊට පස්සේ බීට් කරන්න පටන් ගන්න ඕනේ. ඉතින් විතර පාන් පිටි ටිකක් මේකට මම එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට මේක කලවම් වුණාට පස්සේ අපි ආයෙත් මේක විනාඩි 1කමාරක් වගේ
ටික එකතු කරලා හොඳට ආයෙමත් කලවම් කරගන්නවා. ඉතින් මේ වගේ ලස්සන බැටර් එකක් තමයි අපිට එන්නේ මේ කේක් හදනකොට. ඉතින් ඊළඟට තියෙන අපේ අන්තිම අදියරය මේකට අපි එකතු කරන්න අපේ ගත්තු මේ වගේ ගත්තු artificial fruit pieces ටික මේ විදිහට ඔක්කොම ටික එකතු කරගන්නවා. ඊට පස්සේ එකතු කරගෙන මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ මේක. ඉතින් මේක දැම්මම කේක් එකට හරියම ලස්සනක් කියනවා. හොඳට මේ ටික මෙහිම කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ හදාගත්තු කේක් මිශ්‍රණය අපි බේකින් ට්‍රේ එකට දාගන්නවා. මේ විදිහට ඔක්කොම ටික දාගෙන ඉවරලා කේක් එක හොඳට මේක හැමතැනටම යන විදිහට හදා ගන්න ඕනේ. අපි බේක් කරන්න තමයි යන්නේ. ඉතින් ඊට පස්සේ මම රයිස් කුකර් එකක් මේ විදිහට ගෑස් උඩින් තියලා ඒකෙන් කූලින් රැක් එකක් තියලා විනාඩි 10ක් වගේ ප්‍රී හීට් වෙන්න තියලා තියෙන්නේ. ඉතින් විනාඩි 10ක් විතර ගියාට පස්සේ අපිට පුළුවන් මේක මේ විදිහට තියාගන්න මේක ඇතුලෙන්. ඊට පස්සේ අපි මේක විනාඩි 20ක් 25ක් වගේ ප්‍රමාණයක් මේකේ හොඳට අවන් කරගන්නවා කියන්නේ බෑ. මේක අර අපි කියන්නේ බේක් කරගන්න ඕනේ මේ විදිහට විනාඩි 15ක් හෝ විනාඩි 25ක්. ඒක දෙන උෂ්ණත්වය අනුව වෙනස් වෙනවා. ගොඩාක් ගින්දර දාන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට ගින්දර දාන්න. මේ තියෙන්නේ අපි හදාගත්තු කේක් එක. ඉතින් අපි මේකට ටූත් පික් එකක් ඇතුළට දාලා බලනවා මේක හොඳට බේක් වෙලාද කියලා. ඉතින් ටූත් පික් එකේ මුකුත්ම ගෑවෙන්නේ නැහැ. ඉතින් අපිට හිතන්න පුළුවන් මේක හොඳට බේක් වෙලා කියලා. ඉතින් අපි බලමු මේක එළියට අරගෙන කොහොමද කේක් එක හැදිලා තියෙන්නේ කියලා. කේක් එක එළියට ගත්තා. ඉතින් මේ වගේ තමයි බේක් වෙලා තියෙන්නේ කේක් එක. මේක ටිකක් වෙලා රස්නේ යන්න තියලා තමයි ගලවන්න ඕන. ඉතින් මේ විදිහට කේක් එක කපලා අපි බලමු කොහොමද කියලා. කේක් කෑල්ලක් අරගෙන බලමු. ඉතින් ඇත්තටම කේක් එක හොඳට බේක් කරලා තියෙන වලට පේනවා ඇති. ඉතින් පහක් පෙරවගෙන තමයි හොඳටම තියෙනවා. ඉතින් මේ වගේ රසමනස ෆෘට් කේක් එකක් ඔයාලට ගෙදරදීම අවන් එකක් නැතුව ලිපේ හදාගන්න පුළුවන්. ඉතින් හදලා බලන්න.